හරි හරි එහෙනම් අපි අද අපේ පාඩම් පටන් ගමු. සෙනෙහස් ගොඩක් කාලෙකට පස්සේ තමයි අපි දැන් මේ ආයේ අපේ ICT ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ දැන් ඔයාලට මතකද දන්නේ නැහැ අපේ පරණ පාඩම් සහ අපේ කෝස් යුනිට් එක ගැන අයිඩියා එකක් තියෙනවද දන්නේ නැහැ ඔයාලට දැන් නේද? මම හිතනවා මේ පාඩමට මම කරන ටයිම් එක ඇතුලේ හරියට ජොයින් වෙලා ඒ පාඩම කම්ප්ලීට් කරගනී කියලා. මෙහෙමයි. අපි දැන් ග්‍රේඩ් 8 වල ඔයාලට අනුව තර්ඩ් ටර්ම් එකේ ඉන්නේ. ඔයාලට දැන් අන්තිම ෆයිනල් එක්සෑම් එක එනවා ඔයාලට. එතකොට මුළු ටෙක්ස්ට් බුක් එකෙන්ම ඔයාලට පාඩම් ප්‍රශ්න අහන්න පුළුවන්. They can ask question anywhere from your textbook. So you need to be prepare every question. But I think they will mainly focus on programming and software and communication. It can be vary with the time and their preference. However, I will cover all the lesson and I already given you a paper that, let's see, I didn't open that. Yeah, or in see, I think I gave you this paper. Okay, however, don't think about this paper for now. Let's look at our all topics. What are the topics are? We have unit on binary and online graphics. Second, data on web. Processing data, analyzing data, programming and software and communication. ඔය ටිකනේ අපේ තියෙන lessons ටික. මේ ටික අපි briefly බැලුවොත් එහෙම අපිට තියෙනවා binary එකේ තිබ්බ අර graphics කතාවක් අර මොකද්ද binary graphic මොකද්ද vector graphic එකක් කියන්නේ මොකද්ද ඊට පස්සේ bitmap කියන්නේ මොකක්ද ඔන්න කතා ටික තමයි ඕකේ තිබ්බේ. ඊට පස්සේ ඔයාලට ටිකක් අමාරුයි වගේ පාර්ට් එකක් තිබ්බා අපේ data analysis වලදී අපි අර Excel එක වැඩ කරානේ. ඒ ටිකේ පොඩි ගැටලුවක් තිබ්බා. අපි ඒක දැන් ටිකක් හදලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑමින් වල කොහොමදත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් තියෙන්න බෑ. අපි ප්‍රෝග්‍රෑමින් ඕනටත් වඩා කරලා තියෙන්නේ. මොකද ඔයාට මම ඒක පැට්‍රිකලිත් කරලත් පෙන්නලා අපි ප්‍රශ්න සාකච්ඡා කරලා සහ ගොඩක් දේවල් කරලා තියෙනවා. මේ යුනිට් 6 එක ගත්තොත් එම් සර්විලන්ස් ටෙක්නොලොජි අපි ඒ ගැන කතා කරලා තියෙනවා සහ යුටිලිටි සොෆ්ට්වෙයාර් බෙදෙන ප්‍රධාන කොටස් ටික ඒ ගැනත් අපි කතා කරලා තියෙනවා. මෙතෙන්ට අපිට චුට්ටක් අර මිස් වුනේ මෙන්න මේ පළවෙනි ටිකේ වෙක්ටර් ග්‍රැෆික්ස් ටිකයි ප්‍රොසෙසින් ඩේටා කියන එකයි තමයි. අපි බලමු අපි දැන් අද මගේ ටාගට් එක තමයි අද මම පොඩි මේ පොත බලන ගම යුනිට් වයිස් යනවා අපිට මොනවද මේවල තියෙන ඉම්පෝටන්ට් පාර්ට්ස් කියලා බලන්න. ඒත් එක්ක මම මගේ නෝට් එකක් මම දාගන්න මෙතනට මේක අපි බලමු මේ දෙක කම්පැරිසන් එකක් විදිහට පේපර් එක ගැන හිතන්න එපා. පේපර් එක ඔයාට මම දීලා තියෙන පේපර්ස් ඔයා තනියෙන් කරන්න. මොකද දැන් මට පල්ස්ෙන් පන්න යන්න බෑ ඔයාගේ මේක කරන්න කියලා. ඔයා මේ පේපර්ස් ටික මම කිව්වන් නැතා ඔයා ගාව තියෙන ඔක්කොම IT පේපර්ස් ඔයා කරන්න දැන්. මොකද අපිට ෆිසිකලි මේ දවස් ටිකේ මීට් වෙන බැරි ප්‍රශ්නයක් කියලා දෙනවනේ. ඒක නිසා තමයි ස්පෙෂලි මේ නැත්නම් ඔයාට පන්ති නොකර ඉන්න පුළුවන්. එහෙම නොකර හිටියොත් එහෙම ඔයා මේ අප් කරගෙන ආපු ඔයාගේ ස්කිල් ටික ආයෙ නැති වෙලා ගිහිල්ලා ආයෙ මේකේ marks down වෙන්න පුළුවන්. So that is why I am doing this video recording. You need to watch this carefully and intentionally. Okay. Let's go split this screen. Okay. පළවෙනි එක vector graphics. vector graphics කියන එකේදී අපි කතා කරන් තිබ්බ vector graphics කියන එක සහ bitmap graphics කියන එක. vector කියන එක මොකද්ද? vector අපි කියනවා ඒක mathematical formulas වලින් mathematical lines වලින් තමයි ඒක draw වෙන්නේ. ඒකට තියෙන විශේෂත්වය තමයි it never lose quality. අපි දන්නවා කොච්චර zoom කරත් vector graphics එකක quality එක අඩු වෙන්නේ නැහැ. bitmap කියන එකේ කෙලින්ම තියෙන්නේ pixels. මේ චූටි squares වලින් තමයි ඒක හැදලා තියෙන්නේ. මේ pixel එකෙන් තමයි bitmap graphics එක හැදෙන්නේ. ඒකෙදී අපි graphic එක zoom in කරොත් එimhe ඒක quality එක අඩු වෙලා යනවා. ඒකට අපි කියනවා pixelated වෙනවා කියලා.
lose quality when zoom in. If you make it too big, you can see a individual squares. This called becoming pixelated. මෙන්න මේ ටර්ම් එක ගැන අයිඩියාවක් තියෙනවා. මම ඔයාලට හැම වෙලාවෙම කියනවා අපි මේ පොතම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මොකද අපිට ඉගෙන ගන්න ඕනේ දේවල් සහ අපේ දැනුමට නිකන් අයිඩියා එකේ තියාගන්න ඕනේ දේවල් තියෙනවා. දැන් මේකෙදි අපි දැනගන්න ඕනේ වෙක්ටර් ග්‍රැෆික්ස් එක කියන්නේ මොකද්ද? බිට්මැප් ග්‍රැෆික්ස් එක කියන්නේ මොකද්ද? මේ දෙකේ මේන් වෙනස මොකද්ද? බිට්මැප් එකේදී පික්සලේටඩ් කියන කතාවක් වෙනවා. ඒ කියන්නේ පික්සලේටඩ් වෙනවා කියන්නේ අපි zoom කරොත් එහෙම පික්සල් ටික අපිට පේනවා. ඉන්නේ කතාව පොඩ්ඩක් තියාගෙන ඉන්න ඕන සහ විශේෂයෙන්ම අපේ බයිනරි කන්වර්ෂන්ස් අපි කතා කන්වර්සේෂන්ස් නෙමෙයි කන්වර්ෂන්ස් අපි කරලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් අයිඩියා එකේ තියන්න ඕනේ. මම ඔයාලට මෙතන එක්සැම්පල් එකක් පෙන්නන්නම්. බයිනරි වලින් එකතු කිරීම අඩු කිරීම සම්බන්ධ පොඩ්ඩක් ඔයාගේ කොච්චර කරත් ඒක ඔයාගේ ස්කිල් එක පොඩ්ඩක් අඩුයි ඒක සම්බන්ධ මේ තියෙන්නේ මෙන්න මේ බයිනරි ඇඩිෂන් බයිනරි වලට සබ්ස්ට්‍රැක්ෂන් නැහැ. බයිනරි ඇඩිෂන් එක පොඩ්ඩක් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි සෑහෙන්න කරලා තියෙනවා මේක. ඒ වගේම තමයි මේකෙන් ක්වෙස්චන් එක අහන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. නේද? ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා කලර් එක ඩෙප්ත් එක එන්නේ බිට් තියෙන බිට් ගානෙන් කියලා. මෙතන බිට් එකක නම් ඒකේ තියෙනවා කලර්ස් දෙකක්. ඒ වගේම බිට් 8ක් නම් ඒ කලර්ස් තියෙනවා 256ක්. 256 කොහොමද ආවේ? දෙකේ 8 වෙනි බලය නේද? බලමු මට ලියන්න පුළුවන් නේද? දෙකේ 8 වෙනි බලය තමයි සමාන උනේ 256ට. 256ට. හරිද? ඔන්න ඔහොම තමයි එතන වෙලා තියෙන්නේ. හරි. digital image properties කියලා තියෙනවා. resolution එක කියන්නේ මොකක්ද කියන්නේ? total number of pixel in the image. width එක height higher resolution means color sharper image. file size එක තියෙනවා how much storage it cost. මෙතන තියෙන්නේ මේ තියෙන්නේ අපි කියනවනේ අර resolution එක කියලා මෙහෙම 1220යි 1920යි 1080 මොහොම අපි කියනනේ 720යි 1024 ඒ කියන්නේ total number of pixel in the image කියන එක. ඊට පස්සේ අපි DPI මේක ඔයාට extra point එකක් විදිහට තමයි මම මොක දුන්නේ. මොකද මේ DPI කියන්නේ මොකද්ද සහ DPI PPI කියන්නේ සහ resolution කියන එකේ වෙනස පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනින්ද. This describe how tightly packed those pixels are within a pixel inch. Think of like මේකදී මම කියන pixel මේක තියලා තියෙන්නේ the total number of bricks in a wall. Whether the wall is 5 feet wide or 15 feet wide, you still only have those 192 by 180 bricks. මේකදී කියනවා how close together those bricks are laid. If you spread them out, the wall looks gappy. If you pack them tight, the wall looks smooth. The same image will have different PPI depending on the screen size. On 6-inch phone, those pixels are packed very tight, high PPI, so the image look incredibly sharp. On 15-inch TV, those same pixels are stretched out. මේක හොඳ එක්සැම්පල් ගත්තම ආර 40 RC20p අපි 4020p වලින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකේ බලද්දි හොඳට පේනොනට ලැප් එකේ ස්ක්‍රීන් එක දැම්මම පික්සලේටඩ් වෙලා පේනවනේ. දන්න එක තමයි ඒකේ තියෙන හොඳම එක්සැම්පල් එක. බයිනරි ඇඩිෂන් නම් මම ඔයාලට පැහැදිලි කරා. ඔය ගැන පොඩි අයිඩියා එකක් තියාගෙන ඉන්න ඕනේ. පොඩි නෙමෙයි හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ පාර්ට් එක. මේක ගොඩක් ඉම්පෝටන්ට්. ඔයා පාඩම් කරගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ කතාව. බිට් මම ඒක මෙතන ලියන්න පුළුවන් වේද බලමු මට. මම ඇත්තටම පෙන් එකකින් නෙමෙයි ලියන්නේ. මේක ෆින්ගර් එකකින් ලියන හින්දා මේ ප්‍රශ්නේ. අපේ තියෙන කුඩාම එකක තමයි බිට් එකක් කියන්නේ. හරිද? බිට් එකක තියෙන්නේ zeros and ones. not තියෙන්නේ zeros උයි ones උයි. හරිද?
අපි දන්නවා බිට් 4ක් 4 bits මේක හොඳට මතක තියාගන්න අපි ඔය පොතේ තියලා හොයලා අපි එක දවසක් හොයලා කරත් එක්ක 4 bits 4 bits equal වෙන්නේ මොකටද? ඔයාලට දැන් ඔළුවට එන්න ඕනේ මේක ලියද්දි මේ මොකද්ද මේ ලියන්නේ හදන්නේ කියලා. 1 මොකද්ද ලියන්නේ? මම මේ නිබල් නේද? 1 නිබල් එක සමාන වෙනවා 4 bits. ඒ වගේම තමයි 8 bits මොකටද සමාන වෙන්නේ? 8 bit 8 bits සමාන වෙනවා 8 bits සමාන වෙන්නේ 1 byte එකකටනේ. මේ සම්බන්ධව හොඳ අයිඩියා එකක් තියෙන්නම ඕනේ අනිවාර්යෙන් ඈ. 1 byte එක. හරිද? ඔය කතා ගැන අයිඩියා එකක් තියෙනවා. මොකද අපි මේක කතා කරපු දේවල් නිසා. මේ bandwidth එක කියන්නේ මොකද්ද කියලා තියෙනවා. Bandwidth is the maximum amount of data that can be transferred over an internet connection in a specific amount of time. මේ තියෙන්නේ මෙන්න මෙතන පොඩි කතාවක් තියෙනවා how it's measured it's in bits per second. මොකද්ද තියෙන්නේ bits per second or more commonly today mega bits per second. හොඳට බලන්න මෙතන තියෙන මොකද්ද mbps නේ mega bits per second. මෙතන යාලා ගාන හදලා පෙන්නලා තියෙනවා. අපි දන්නවනේ දැන් ඔයා ෆයිබර් ලයින් එකක් වගේ තියෙනවා ඔයාට 100 megabits per second දෙනවා. but actually මම ඔයාට මෙතන පෙන්වන්නත් එක්ක bits සහ byte කියන දෙකක් මේ bit 8ක් තමයි byte එකක් ඉන්නේ. so we need to divide this 100 from 8 to get the megabyte per second. අපි සාමාන්‍යයෙන් ඒක ඇත්තටම මාකටිං ට්‍රික් එකක්. මෙතන 100 megabits per second කිව්වම මිනිස්සු රැවටෙනවා මේ තියෙන මෙගාබයිට් 100ක වේගයක් තප්පරයකට දෙනවා කියලා නැහැ. එතනම හම්බ වෙන්නේ මෙගාබයිට් 12.5ක වේගයක් තමයි මේ 100 මෙගාබිට්ස් per second නම් දෙන්නේ. මේ ඔයාලට මම මේ නෝට් එක ගහගන්න කියලා print out ගහගන්නත් දුන්නා. ඒක නැති කරගත්තොත් මම දන්නෙත් නැහැ. however you need this note in your hand when we meet physically. Did you understand what I say? I said that you need to bring this printed note when we physically meet in next time. ඒ කියන්නේ ලබන සතියේ හෝ ඊට පහුවෙන සතියේ හෝ කවදා හෝ අපි මීට් වෙන දවස් වෙද්දී ඔයාගේ අතේ මේ නෝට් එක තියෙන්න ඕනේ. හරිද? මම හිතන්නේ අපි ටික නැති වෙච්ච එක ආයේ හම්බුණා. ඔයා මේක ගැන බලලා ඔයාට මම ඔය දීපු පේපර්ස් සහ මම ඔයාට අලුතෙන් පේපර් එකක් ආයෙ දෙනවා. මොකද මම දන්නේ නැහැ ඔයා පරණව කරාද කොහේ දාට ආවද මොකක්ද මම දන්නේ නැහැ. So I will give a new paper again and you need to complete all other papers because you are now those days you are in your home no? So you have enough time to do those kind of works and give some effort to your ICT subject. එතන ඒ ටික තියෙනවා. මේවා කියලා බලන්න මොනවද තියෙන්නේ කියලා. අනික CPU කියන්නේ මොකද්ද? Central Processing Unit. RAM Random Access Memory කියන්නේ මොකද්ද? මොකද්ද මේ temporary memory එකක් කියන්නේ? මේකට මම තව මේ කතාවටම RAM එකට මම මොකද්ද තව කිව්වේ? මම ඒකට නමක් කිව්වා volatile memory කියලා කිව්වනේ මම. volatile memory එක. volatile memory. tile මට ඒක අතන් තියන්න බෑ මගේ ෆින්ගර් එකෙන් දින හින්දා volatile memory කියලාත් මම කිව්වනේ. wearable technology කියන්නේ මොනවද? smart electronic device worn directly on body like fitness trackers, smart watches or VR headset. wearable technology එකක් විදිහට smart phone එක කියන්න එපා. මොකද අපි ඒක wear කරන්නේ නැති නිසා. හරිද? ඊට පස්සේ ස්ප්‍රෙඩ්ෂීට් කතා ස්ප්‍රෙඩ්ෂීට් වල නම් අපි මේ කතා කරලා තියෙන අය ඕනාටත් වඩා කතා කරලා තියෙනවා සහ ඔයාලා ප්‍රැක්ටිකලි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක මගෙන් කෝල් එකක් දාලා හරි මෙසේජ් එකක් දාලා හරි අහන්න පුළුවන්. environmental impact technology කියලා e-waste ගැන කතා පොඩ්ඩක් කතා කරලා තියෙනවා. e-waste එක කියන්නේ මොකද්ද? when we throw away all computers, phone or batteries it creates e-waste. මොකද්ද මේ e-waste කියන problem එක? These devices can contain toxic chemicals like lead and mercury that can leak into oil
soil and water නේ. ඒ පාර්ට් එකත් අපි නිකන් ගමු බලන්න යන රූප මොනවද තියලා තියෙන්නේ කියලා. කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියලා පාර්ට් එකක් තියෙනවා. මේක නම් කොහෙද තිබ්බේ කියලා. lesson 3 මේ තියෙන එතන මං ගත්ත දෙක විතරයි මෙතන යාලා අනිත් ඔක්කොම දීලා තියෙනවා. මොකද්ද මේ motherboard memory hard drive මේ අපි hard drive කියන එකට අපි කියනවා තව HDD කියලා කියනවා. හරිද? මොකද්ද HDD නේ HDD කියලාත් කියනවා. පොඩ්ඩක් මං ඔයාලට කොහොමවත් ආයෙ දවසක දැන් එදා උණ කිව්ව නිසායි මම හිටියේ. නැත්තම් මං ආයෙ ඔන්ලයින් එකක් ගන්න මට මොකද ෆිසිකලි මීට් වෙන්න බැරි වුණාට මට ඔන්ලයින් එකේදී දකින්න හරි පුළුවන්. I can see your engagement with this lesson. ඒකින්ද මං ඔයාගේ ඉක්මනටම ගන්නවා. ඒකට කලින් මේ වීඩියෝ එක බලලා තියෙන්න ඕන. හරිද? okay. එතන මේ ටික මේ charts ගැන pie chart, bar chart, line chart, column chart කියන්නේ මොකද්ද? bar chart කියන්නේ එකේ වෙනස මොකද්ද? column chart එක කොහොමද එන්නේ? මෙහෙමනේ. ඒතකොට මෙහෙම නම් x y axis එක තියෙන්නේ. column chart එක එන්නේ මෙහෙම. නේ column chart එක කොහොමනම් bar chart එක කොහොමද එන්නේ? bar chart එක එන්නේ මෙහෙමනේ. අපි බලමු එක පොතේ. මේක හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. බලමු අපිට ඒක හම්බුනොත් ආයෙ මම පෙන්නන්නම්. තමයි මෙතන පෙන්නන්නකෝ. මේ තියෙන්නේ sorry මේ තියෙනවද නම හරියට දීලා නැහැ. මේ තියෙන්නේ column chart, මේ තියෙන්නේ column chart එක, මේ තියෙන්නේ bar chart එකක්. හරිද? ඒක පොඩ්ඩක් පොළවේ මතක තියාගන්න. හරි. ඊට පස්සේ analyzing data කියන part එකේ තියෙනවා data කියන්නේ මොකක්ද? information එකක් කියන්නේ. මේ knowledge wisdom කියන එක ගැන ගොඩාක් හිතන්න යන්න එපා. පොඩ්ඩක් පැටලෙනවා වගේ. knowledge එක කියන්නේ අපි කොහොමද ඒක දෙයක් දැනගත්තේ සහ it's a theory. ඒක theory එකක් වගේ අපිට තියෙන ස්වභාව ධර්මයේ තියෙන එක දැනගන්න. wisdom කියන්නේ how we apply them into that real world problem. ඒ ගැන ඉච්චර හිතන්න එපා ලොකුවටම. knowledge කියන්නේ is knowing that කියන්නේ ඒක මම ටඩා ලස්සන එකක් දීලා නැද්ද මම? how knowledge කියන්නේ something is known as known කියන අර්ථය තමයි එතන තියෙන්නේ. wisdom කියන්නේ how we apply them කියන කතාව තමයි එතන තියෙන්නේ. දැන් ඔයාලට example එකක් තව example එකක් කිව්වොත් එහෙම මේකේ තියෙන example එක ගත්තොත් අපි දන්නවා tomato කියන්නේ fruit එකක්. ඒ කියන්නේ පළතුරක් කියලා අපි දන්නවා. හැබැයි අපි ඒක fruit salad වලට දාන්නයි කියලා දන්නවා. ඒක තමයි knowledge කියන්නේ දැනුම, wisdom කියන්නේ ප්‍රඥාව. ඒක එච්චරම හිතන්න එපා. මෙතන තව sorting සහ filtering කියන කතාව තියෙනවා. මෙන්න මේක හැමදාම වරදිනවනේ. filtering and temporarily hiding data you don't need to see. You can focus only what you need. Example, filter in a large school database to show only student who grade 8. අපි තව කතාවක් තියෙනවා sorting කියන එකට අමතරව මට Excel එකේ පෙන්වන්න දෙන්නේ. මගේ Excel එක මේ අපේ activation එක deactivate වෙලා තියෙන්නේ ඉස්කෝලේ. මේ අපේ campus එකේ. මේක අපිට පෙන්වන්න දෙන්නේ අපිට පුළුවන් මේ line එකක් මේ row එකක් මේ column එකක් hide කරන්න. අන්න ඒකත් filtering කියන දෙයක් තමයි ඒකෙන්නේ. මොකද filtering කියන්නේ temporarily hiding data නේ.
Shorting and referring data into specific order. It is algorithm කියන එක ගත්තොත් එහෙම instructions written to solve a specific problem or complete a task. Python වලදී අපි turtle ගැන කතා කරා. turtle පොඩ්ඩක් කරලා experience එක ගන්නවා. programming error එකකට තමයි අපි bug එකක් කියලා කියන්නේ. bug එන්න පුළුවන් හේතු කීපයක් ඉන්න syntax error සහ logical error. syntax error කියන්නේ අපි අකුරු වැරදියට ලියනවා කියලා හිතන්නකෝ අපි සිංහල හරි ඉංග්‍රීසි වල ලියද්දි. අන්නේම syntax error. හැබැයි අපි හරියට අකුරු ලියලා වැරදි වචනයක් නම් ලියලා තියෙන එක logic වැරදි දෙයක් නැහැ එළියට කියන්න හදන්නේ ඒක logical error එකක්. මේක බලන්නකො syntax error එකක් කියලා කියන්නේ මොකද්ද? spelling or grammar mistake in the code. Common mistake in forgetting the colon in the loop or if statement. මේ තියෙන්නේ මේකේදී නම් loop එකක් නැද්ද මේක කොහෙවත් වෙන්න. loop එක නැහැ නේද වෙලාවට. මේක ඇති loop. එතන විතර නෙමෙයි ඕන තරම් තැන්වල ඕකේ වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මේ for letter in computing print letter කියලා දෙනවානේ. එතකොට මෙන්න මෙතන අපි මේ colon එක දැම්මේ නැත්නම් එහෙම ඒක syntax error එකක් වෙනවා. මම වැඩක් එතන letter for letter in computing කියන තැන semicolon එක semicolon නෙවෙයි colon එක තිබ්බේ නැත්නම් ඒක syntax error එකක්. හැබැයි අපි මෙතන for letter in computing මෙතනත් මේක දාලා print letter කියන එක ලියලා නිකන් මෙතන logical error එකකට මෙතන හොඳ එකක් නැද්ද? මම මෙතන තියෙන the code run perfectly without crashing but it does the wrong thing. You wanted to add numbers but you accidentally type a minus sign. The computer will do the math but the final will be wrong. ඒ කියන්නේ දැන් අපේ function එක ලියනවා ඔක්කොම නමුත් ඔක්කොම කරලා දාලා function එක ඒ කියන්නේ code එක run වෙනවා. හැබැයි run වෙලා ඉන්නේ අපිට ඕන උත්තරේ නෙමෙයි. අන්න එක තමයි logical error එකක් කියන්නේ. මේ Python listing කියන part එක අනිවාර්යෙන් බලන්න ඕන. list එක පටන් ගන්න 0th වෙනි index එකේ. 0 1 2 එහෙම තමයි යන්නේ. අපිට ඕකේ access කරන්න ඕන ඒ අදාළ list එකේ name එකට bracket දාලා අපිට access කරන්න පුළුවන්. delete කරන්න පුළුවන් del කියන function එක ලියලා අදාළ list එකේ නම් දාලා අපිට ඕන index එක ලියන්න පුළුවන්. මේ if else ඔය ටිකක් පොඩ්ඩක් බලා ගන්න. especially මෙන්න මේක landman man කියන්නේ මොකක්ද සහ ඉන්න එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා. surveillance technology ළඟට තියෙන data breach and cyber crime. මොකද්ද data breach එක කියන්නේ? hack gains unauthorized access to a computer system and steal private data. leak වෙනවා කියන එක තමයි breach කියලා කියන්නේ. cyber crime කියන්නේ any legal activity done using the computer or internet. ඉන්ටර්නෙට් කියන්නේ ඒක network ගොඩක එකතුවක් තමයි the physical global network connect computers අපිට කියන්න පුළුවන් network of a million or billion computers කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් million billion කතාවක් නෑ. network of the connecting all the computers across the world that make the internet. වගේ කැමති අදහසින් වාට ලියන්න පුළුවන් internet කියන එකට. මම හොඳ internet what is internet very simple definition කියලා ගමුකෝ අපි. a massive worldwide network of computers and devices connect together. ඔන්නෝක තමයි අපිට ලියන්න පුළුවන්. internet කියන්නේ ලොකු computer network එකක් that connect together. මේ connect together කියන එක අවශ්‍යයි ලස්සනට නැතුව නම් ඉතින් connect together කියන එක network එකෙන් connect කරන එක තමයි වෙන්නේ. හරි. මට ඕන උනේ මේ පොඩ්ඩක් ඔයාලට මේ ගැන පොඩි idea එකක් ගන්න. අපි next week එකේ ඔයාලට හොඳ වුණාම හරි නැත්නම් අම්මත් එක්ක කතා කරන්න පන්තිය 2ක් 3ක් හරි දාලා මේ ටික cover කරගන්න ඕන. හරිද? හරි. thank you මේක බලන් හිටියට ඔයාගේ කරන්න ඕන දේ මේ note එකයි parallel බලන්න ඔයා. හරිද?
පැරලල් බලන ගමන් මට දීපු පේපර් එක මම බලලා කියන්නම් අන්තිමට දීපු පේපරේ කරලා තියන්න ඕනේ අනිවාර්යෙන්ම සහ මම තව පේපර් එකක් දෙනවා ඒකත් කරන්න. හරි. thank you